SC Securities සමගින් සතිපතා වෙළඳපොළ තොරතුරු. පෞද්ගලික අංශයේ ණය ලබා ගැනීමෙහි ශක්තිමත් වර්ධනයක් පෙන්눔 කර තිබෙනවා. මෙම කැපී පෙනෙන වර්ධනය සඳහා ආර්ථික ස්ථාවරත්වයේ හේතුවෙන් ඇති වූ ආයෝජක විශ්වාසය මෙන්ම විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රවල ණය සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසය තුලදී පමණක් රුපියල් බිලියන 236කට ආසන ණය ප්‍රමාණයක් පෞද්ගලික අංශය වෙත ලබා දී තිබෙන අතර මෙය පසුගිය 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කළ ණය ප්‍රමාණයට වඩා 22%ක වර්ධනයක් පෙන්눔 කරනවා. 2025 වසරේදී පෞද්ගලික අංශය වෙත ලබා දී ඇති ණය ප්‍රමාණයන් පිළිබඳ සැලකීමේදී අගෝස්තු මාසයේදී මෙම වසර සඳහා ඉහළම ණය ලබා දීම් ප්‍රමාණයක් වාර්තා කළ අතර සැප්තැම්බර් මාසය වන විට එම අගයද පසු කර තිබීම පෞද්ගලික අංශයේ ණය සඳහා ඇති ඉල්ලුම වර්ධනය වෙමින් පවතින බව පෙන්눔 කරනවා. සමස්තයක් වශයෙන් 2025 වසර සඳහා පෞද්ගලික අංශයේ මුළු ණය ලබා ගැනීම ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.36කි. ආර්ථික විශ්ලේෂකයන් පවසා සිටින්නේ පෞද්ගලික අංශයේ මෙම ණය වර්ධනය කර්මාන්ත, සේවා, කෘෂිකාර්මික වැනි ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර පදනම්ව සිදු වී ඇති බවත් එලෙස පුළුල් ණය පදනමක් නිර්මාණය වීමට ආර්ථිකය ප්‍රසාරණය වීම සහ වෙළඳපොළ පොලි අනුපාත ආකර්ශනීය ලෙස පහළ යාම හේතු වී ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොවැම්බර් 8 සිට ක්‍රියාත්මක වන පරිදි loan to value හෙවත් වටිනාකම් මත ණය අනුපාත විධානයන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පුද්ගලික වාහන සඳහා වටිනාකම් මත ණය අනුපාතය 60% මට්ටමේ සිට 50% දක්වාද වාණිජ කටයුතු සඳහා යොදා ගනු ලබන රථ වාහන සඳහා 80% ලෙස පැවති වටිනාකම් මත ණය අනුපාතය 70%ක් ලෙසද සංශෝධනය කර තිබෙනවා. ආර්ථික වර්ධන වේගය දෙස බැලීමේදී ශ්‍රී ලංකා රජය කෙටි කාලීනව 7%ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කරන අතර පෞද්ගලික අංශයේ මෙම ණය ලබා ගැනීමේ වර්ධනය එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනු ඇතැයි රජය අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් ලබන වසරේ අගභාගය වන විට පොලි අනුපාතයන්හි සුළු වැඩිවීමක් සිදු විය හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනයන් සිදු කළද එමගින් පෞද්ගලික අංශයේ ණය සඳහා ඇති ඉල්ලුම අඩු නොවනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. මේ වන විටත් රජය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති අතර එය බැංකු අංශයේ ණය ලබා දීම් වර්ධනයට බෙහෙවින් උපකාරී වී තිබෙන අතර විශේෂයෙන්ම බැංකු අංශයේ ණය ලබා දීම් වල ඇති ශක්තිමත් වර්ධනය මෙම වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ තුන්වන කාර්තුව සඳහා නිකුත් වූ මූල්‍ය වාර්තා දෙස බැලීමේදී හොඳින් පිළිඹු වනවා. මුදල් අමාත්‍යාංශය විසින් 2026 අයවැයට සමගාමීව නිකුත් කරන ලද නවතම මූල්‍ය දත්ත වාර්තාවට අනුව ශ්‍රී ලංකා රජය විසින් මෙම වසරේදී සිදු කළ ණය ලබා ගැනීම ප්‍රමාණයට වඩා ණය ආපසු ගෙවීම් ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව පෙන්눔 කරනවා. 2025 අයවැය ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව 2025 වසරේ පළමු මාස 9ක කාලය ඇතුළත ශ්‍රී ලංකා මධ්‍යම රජයට සේවා කිරීමට ඇති ණය ඇමරිකානු ඩොලර් බිලියන 1කින් ඉහළ ගොස් ගෙවීමට ඇති මුළු ණය තොගය ඇමරිකානු ඩොලර් බිලියන 102.24ක් බව එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව සේවා කිරීමට ඇති මුළු ණය තොගයේ ඉහළ යාම වසරින් වසර 4.1කින් වැඩි වී තිබෙනවා. රාජ්‍ය ණය දෙස ව්‍යුහාත්මකව බැලීමේදී මෙම වාර්තාවට අනුව දේශීය ණය 8.4ක වැඩිවීමක් වාර්තා කරන අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 430කින් ඉහළ ගොස් සමස්ත දේශීය ණය ලබා ගැනීම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 65කට ආසන්න වී තිබෙනවා. කෙසේ වෙතත් විදේශීය ණය ලබා ගැනීම වල වසරින් වසර 2.6ක පහත වැටීමක් පෙන්눔 කරන අතර ඊට විදේශීය ණය ලබා ගැනීම සඳහා ගෝලීය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට ඇති සීමාවන් හේතු වී තිබෙනවා. ඒ අනුව 2025 වසරේ පළමු මාස 9ක කාලය ඇතුළත රජයේ සමස්ත දේශීය මූල්‍යකරණය ඇමරිකානු ඩොලර් බිලියන 1.53ක් ලෙස සටහන් වී තිබෙන අතර විදේශීය මූල්‍යකරණය ඇමරිකානු ඩොලර් මිලියන 171ක ඍණ අගයක් ලෙස එම වාර්තාවේ සටහන් කර තිබෙනවා. විදේශීය මූල්‍යකරණය එසේ ඍණ අගයක් ගැනීමට මෙම වසර තුලදී රජය විසින් විදේශීය වෙළඳපොළෙන් නව ණය ලබා ගැනීම වෙනුවට විදේශීය ණය සේවාකරණය වැඩි වශයෙන් සිදු කිරීම හේතු වී තිබෙනවා.
විදේශීය මූල්‍යකරණය පිළිබඳ අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශය පවසා සිටින්නේ මෙම වසර සඳහා සේවා කිරීමට ඇති මුළු විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.43ක් වන බවත් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ වන විට එම ගෙවීමට නියමිත ණය වගකීම් ප්‍රමාණයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.95ක ණය ප්‍රමාණයක් දැනටමත් ගෙවා අවසන් කර ඇති බවයි. ඒ අනුව මෙම වසර සඳහා ගෙවා නිම කිරීමට නියමිත ඉතිරිව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 435ක ණය ප්‍රමාණය එළවෙන දෙසැම්බර් මාසය වන විට ගෙවා නිම කිරීමට සැලසුම් කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙම වසරේ සිදු කර ඇති මුළු විදේශ ණය ගෙවීම් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 761ක වැඩිවීමකි. මෙම වසරේ පළමු මාස 8ක කාලයක් ඇතුළත ලැබී ඇති මුළු විදේශ අරමුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 938.8ක් වන අතර එයින් 73%ක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සහ ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු අරමුදල් වේ. 2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය දෙස බැලීමේදී ණය සේවාකරණය ඇතුළුව මුළු රාජ්‍ය වියදම රුපියල් බිලියන 8,980ක් ලෙස ප්‍රක්ෂේපණය කර තිබෙන අතර අයවැයෙන් රුපියල් බිලියන 4,495ක මුදල් ප්‍රමාණයක් ණය සේවාකරණය සඳහා වෙන් කර තිබෙනවා. ඒ අනුව ණය සේවාකරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 4,495ක මුදලින් රුපියල් බිලියන 2,617ක ප්‍රමාණයක් පොලී ගෙවීම් සඳහා වෙන් කර තිබෙන අතර ඉතිරි රුපියල් බිලියන 1,878ක ප්‍රමාණය ණය ආපසු ගෙවීම් සඳහා වෙන් කර තිබෙනවා. කෙසේ වෙතත් ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කර සිටින්නේ රටේ සමස්ත ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස වර්ධනය වීමක් පෙන්눔 නොකලත් ආපසු ගෙවීමට ඇති ණය තොගයන් රටේ මූල්‍ය ස්ථාවරත්වයට සැලකිය යුතු පීඩනයක් එල්ල කළ හැකි බවයි. ශ්‍රී ලංකා රේගුව 2025 වසර සඳහා වන සිය ආදායම් ඉලක්ක සියල්ල අභිබවා යාමට සමත්ව තිබෙනවා. ඒ අනුව 2025 වසර සඳහා වන ශ්‍රී ලංකා රේගු ආදායම් ඉලක්ක මෙලෙස නියමිත කාල සීමාවටත් පෙර ළඟා කර ගැනීම රාජ්‍ය ආදායම් වාර්තා අලුත් කරන අතර මෙම වසරේ නොවැම්බර් මාසයේ වන විට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 2.117කි. ශ්‍රී ලංකා රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2.115ක් වන වාර්ෂික ආදායම් ඉලක්කය ඒ අනුව පසු කර තිබෙන අතර ඉහළම රාජ්‍ය ආදායමක් උපන රජයේ ආයතන අතරින් ප්‍රධාන ආයතනයක් ලෙස ඒ අනුව ශ්‍රී ලංකා රේගුව හැඳින්විය හැකියි. මෙම රාජ්‍ය ආදායම් බිඳ දැමීමට මූලික වශයෙන්ම වාහන ආනයනය හේතු වී තිබෙන අතර 2024 වසරේ වාහන ආනයනයෙන් ශ්‍රී ලංකා රේගුවට ලබා ගැනීමට හැකි වූයේ රුපියල් බිලියන 50ක ආදායමක් පමණි. 2025 වසරේ වාහන ආනයනයන් සීමාවන් ලිහිල් කිරීමත් සමග ශ්‍රී ලංකා රේගුව මේ වන විට රුපියල් බිලියන 680ක ආදායමක් ලබාගෙන තිබෙන අතර සාමාන්‍ය භාණ්ඩ ආනයනයේදී සඳහා වන රේගු ආදායමද 13%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ මෙම ආදායම් ඉලක්ක අභිබවා යාමට අධීක්ෂණ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට හැකිවීම මෙහෙයුම් කටයුතු වලදී දැඩි මූල්‍ය විනයක් අනුගමනය කිරීම සහ නීති සහ රෙගුලාසීන්ට දැඩිව අනුකූල වීම වැනි සාධක ආදායම් මගහැරීමට තිබූ අකාර්යක්ෂමතාවයන් අවම කර ගැනීමට හේතු වූ බවයි. ඒ අනුව ශ්‍රී ලංකා රේගුව 2023 වසරේදී රුපියල් බිලියන 975ක ආදායමක් වාර්තා කළ අතර 2024 වසරේදී රුපියල් ට්‍රිලියන 1.503ක් සහ 2025 වන විට රුපියල් ට්‍රිලියන 2 සීමාව පසු කරමින් සිය ආදායම් ස්ථාවරව වර්ධන මාවතක තබා ගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට මෙන්ම මූල්‍ය ස්ථාවරත්වයටද මනා පිටුවහලක් වී තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සිය අඛණ්ඩ සහයෝගය නැවතත් තහවුරු කරමින් 2025 වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 490කට ආසන්න අරමුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අනුමත කර තිබෙනවා. ඒ අනුව මෙම අරමුදල් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය මෙන්ම ආර්ථිකයේ ප්‍රධාන අංශ කිහිපයක් ඔස්සේ තිරසර සංවර්ධනය තහවුරු කරන අතර මුල්‍ය අංශයේ ස්ථාවරත්වය, සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම, සාර්ව ආර්ථික ස්ථාවරත්වය, සෞඛ්‍ය අංශයේ සංවර්ධනය සහ ග්‍රාමීය ප්‍රදේශ සහ ජාතික මාර්ග පද්ධති සංවර්ධනය වෙනුවෙන් වන IROD2 වැනි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට නියමිතයි. දැනටමත් IROD2 ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 90ක මුදලක් වෙන් කර තිබෙනවා.
තවද මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අධීරය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් සහ විදුලි බල ව්‍යාපෘතින් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් අමතර අරමුදල් වශයෙන් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සැලසුම් කරමින් සිටිනවා. තවද මෙම අරමුදල් වලට අමතරව නිවේදනයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසර ආර්ථික සංවර්ධනයට සහාය වීම අරමුණු කරගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය පැකේජයක්ද අනුමත කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙවැනි සංවර්ධන ව්‍යාපෘතීන් සහ වැඩසටහන් සැලසුම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් කළමනාකරණය ශක්තිමත් කරමින් සහ රටේ ආර්ථිකයට පෞද්ගලික අංශයේ දායකත්වය දිරිගැන්වීම සඳහායි. ආසියානු කලාපයේ ප්‍රමුඛතම සංවර්ධන බැංකුවක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ ශ්‍රමික ප්‍රේෂණ කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. නිලදත්තවලට අනුව පසුගිය ඔක්තෝබර් මාසය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 712ක් විදේශ ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ගලා ආ අතර එය මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික විදේශ ප්‍රේෂණ ප්‍රමාණයයි. මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 695.7ක විදේශ ප්‍රේෂණ ගලා අයමක් වාර්තා කළ අතර එම අගය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 587.7ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙම විදේශ ප්‍රේෂණ ගලා එමත් සමග 2025 වසර සඳහා මෙතෙක් වාර්තා වූ සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.52ක් ලෙස සටහන් වන අතර එය පසුගිය වසරේ මෙම කාල සීමාව හා සසඳන විට 20%ක වර්ධනයක්. ආර්ථික විශ්ලේෂකයින් පවසන පරිදි විදේශ රැකියාවන් සඳහා විදේශගත වීම ඉහළ යාම දේශපාලන හා ආර්ථික ස්ථායීතාවය මෙම කැපීපෙනෙන වර්ධනයන්ට ප්‍රධාන හේතු සාධක වී තිබෙන බව ඔවුන් පවසනවා. 2024 වසරේදී විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.57ක් ලැබී ඇති අතර එය 2023 වසරට සාපේක්ෂව 10%ක වර්ධනයක්. විදේශ ප්‍රේෂණවල මෙම වර්ධන ප්‍රවණතාවය දිගටම පවත්වා ගැනීමට හැකි වුවහොත් 2025 වසරේදී ඓතිහාසික ඉහළම ප්‍රේෂණ ප්‍රමාණය වන ඇමරිකානු ඩොලර් බිලියන 7.8 සීමාව අභිබවා යාමට හැකි වනු ඇත. දැන් මෙම සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ ප්‍රතිඵල වෙත යොමු වෙමු. මෙම සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස 3 සහ මාස 12 භාණ්ඩාගාර බිල්පත් ඵලදා පොලි අනුපාතිකවල කිසිදු වෙනසක් සිදු නොවූ අතර මාස 6 භාණ්ඩාගාර බිල්පත් ඵලදා පොලි අනුපාතිකය පදනම් අංක 1කින් ඉහළ ගියා. ඒ අනුව මාස 3 මාස 6 සහ මාස 12 භාණ්ඩාගාර බිල්පත් ඵලදා පොලි අනුපාතික පිළිවෙලින් 7.52ක් 7.9.1ක් සහ 8.04ක් ලෙස සටහන් වුණා. ලබන සතියේත් නැවත හමු වෙමු. එතෙක් ඔබට ඵලදායී ආයෝජනයෙන් පිරි සුබ සතියක්.